ජෙස්පීටයි ශුද්ධ වූ ස්වභාව ආරම්භය. ශුද්ධ වූ ස්වභාවයේ ආරම්භය මේ ලෝකයේ ආරම්භයටත් වඩා එහා. ශුද්ධ වූ ස්වභාවයේ ආරම්භය ශුද්ධ වූ ත්‍රිත්වයයි. ශුද්ධ වූ ත්‍රිත්වය තුන්දෙනා වහන්සේලාම එකමුතු වෙලා එක්සිට් වෙලා මහා බල පරාක්‍රම ලෝකයක් නිර්මාණය කළා. උත්පත්ති පොතේ ඒ ලෝකය සඳහන් වෙනවා. එහි අපි ඔබ මම මේ චූටි ඇහැටවත් පේන්නේ නැති අංශුවක්. අපි ලෝකයේ ඇවිදිනකොට නිකන් අපි ලොක්කෝ වගේ ඇවිද්දට මුළු ලෝකෙම දිහා බලද්දී අපි මේ ලෝකේ දුවිලක් තරම්වත් පේන්නේ නැහැ. අපිට කූඹි පේන්නේ හරි පොඩියට. අපිට කෝඳුරුව පේන්නේ හරි පොඩියට. ලෝකෙම දිහා බලද්දී අපි කෝඳුරුවෙක්ගේ කූඹියෙක්ගේ සයිස් එකක්වත් නැහැ කියලා ඔබට දැනিলা තියෙනවද? ඒ නිසා තමයි අපි යාඥාවට යා යුතු වෙන්නේ. යාඥාවට ගියාම උන්වහන්සේත් එක්ක ඒකාබද්ධ වුණාම අපට පේන්න ගන්නවා මම කවුද? ශුද්ධ සභා මාතාව ඒ හරහා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකයට එන්නේ අපේ දුබලකම් නිසා, අපේ වැරදි නිසා, අපේ අඩුපාඩුකම් නිසා, අපේ ජීවිතේ මහා කාලකන්නිකම නැත්තම් අසරණකම නිදහස් කරන්න උන්වහන්සේ මෙහෙට ආවා. ඒ ඇවිල්ලා උන්වහන්සේ සභාව ශුද්ධ සභාව ස්ථාපිත කරා. පේදුරු ඔබ පර්වතයක් මේ පර්වතේ පිට මාගේ සභාව ගොඩනගන්න. සභාව ඇතුලේ අරගල පීඩා නින්දා ගැරහුම් ඔය ඔක්කොමත් එක්කලා සභාව හොල්ලන්න කාටවත් බෑ. ඇයි? ස්ථාපිත කළේ දෙවියන් වහන්සේමයි, ස්ථාපිත කළේ ක්‍රිස්තුස් වහන්සේමයි, ගෙනියන්නේ ශුද්ධාත්මයන් වහන්සේමයි. ඒ නිසා ශුද්ධ පවුලුතුමා මෙහෙම කියනවා එපිස්වරුන්ගේ ලිපියේ 1 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියේ සිට සභාවේ මහේශාක්‍ය නායකයාණෝ, සභාවේ මහේශාක්‍ය නායකයාණෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විනා වෙන කවුද? ඉතින් දෙවියන් වහන්සේගේ ඒ වික්‍රමාන්විත බලාපොරොත්තුව නම් බල පරාක්‍රමය නම් දෙවියන් වහන්සේගේ ඒ වික්‍රමාන්විත බල පරාක්‍රමය නම් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන කර ස්වර්ග ලෝකෙහි ස්වකීය දකුණු පස සිංහාසනාරූඪ කිරීමෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේ ඉටු කළ ක්‍රියාකාරී බලයමය දේව වාක්‍යයේය. සභාව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේට. සභාව තුල අපි හැමෝම ජාතියක් ආගමක් නිලයක් කුලයක් දුප්පත් පොහොසත් ભેදයක් නැතුව අපි ඔක්කොමල්ලම උන්වහන්සේගේ සභාව තුල. ඉතින් ඒ වික්‍රමාන්විත උත්ථානය ස්වර්ග ලෝකයේ ස්වකීය දකුණු පස සිංහාසනාරූඪ කිරීමෙන් ක්‍රිස්තුස් වහන්සේව දෙවියන් වහන්සේ සිංහාසනාරූඪ කරනවා. දෙවියන් වහන්සේගේ දකුණු පස. ඉතින් ඒ මහා මරණයේ උත්ථානයේ වික්‍රමාන්විත බව සමහරවිට තවමත් ඔබ මම අත්දකින්න නැති වෙන්න පුළුවන්. උන්වහන්සේ උත්ථාන වුණා. උන්වහන්සේ මරණයෙන් නැගිට්ටා. හරි නිකන් සුළු කොටනේ අපි තකන්නේ. මේ තමයි මුළු ලෝකෙම මහේශාක්‍ය වික්‍රමාන්විත ක්‍රියාකාරීත්වය. උන්වහන්සේ මරණයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව නැගිටවනු ලැබුවා. ඒ නැගිට්ට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල මා තුල. එහෙනම් අපි මොකට අඬනවාද? අපි මොකට කලකිරෙනවාද? උන්වහන්සේ ඔබ ළඟ නිසා මේ වෙලාවේ hina වෙන්න. ප්‍රශ්නේ ඇති hina වෙන්න. අරගලේ ඇති hina වෙන්න.
පීඩාව ඇති හිනා වෙන්න. මොකද උන්වහන්සේ ඔබ ඇතුලේ ඉඳලා ඔබව නිදහස් කරනවා. මෙනෙහි කරමු. ජෙස්පීට